සුබ දවසක් සියලු දෙනාටම. ආයෙමත් ඔයාලව පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලාගමු Indian style එකට chicken 65 හදාගන්න විදිය. මේක හරිම රස වගේම සරකෑමක්. ඒකින්ද මේක පාටි එකේදී බයිට් එකක් වගේම fried rice එකක් කන්නත් ගොඩක් ගැලපෙනවා. හරි අපි බලාගමු මේක කොහොමද හදන්නේ කියලා. මම මෙතනදී chicken gram 500ක් අරගෙන bite size කපලා ඒකට මම ginger garlic paste මේ සැඳි එකක් දාගන්නවා. yogurt මේ සැඳි දෙකයි. මිරිස් කුඩු මේ සැඳි දෙකක් දාගන්නවා. මෙතනදී අපි සැරට වගේම කල එකක් ගන්නත් තමයි මෙතනදී මිරිස් කුඩු භාවිතා කරන්නේ. ලුණු කුඩු ගම් මිරිස් කුඩු වලට ඇති ප්‍රමාණයෙන් දාගන්න. 3-5 තේ හැඳි එකයි. කහ කුඩු ස්වල්පයයි. මේ ටික එකට දාලා ඔයාලා හොඳට මේක අනාගෙන පැය භාගයක් වගේ මේක මැරිනේට් වෙන්න තියාගන්නයි තියෙන්නේ. මේ විදිහට වහලා මැරිනේට් වෙන්න තියාගන්න. හරි පැය භාගයක් ගියාට පස්සේ අපි අපේ කෝටින් එක හදා ගන්න ඕනේ. කෝටින් එක හදාගන්න මම මෙතනදී බිත්තර එකක් අරන් තියෙනවා. හාල් පිටි මේස හැඳි දෙකයි. සාමාන්‍ය තිරිඟු පිටි මේස හැඳි එකක් භාවිතා කරන්න. ඊට පස්සේ මේක හොඳට අනා ගන්න. මෙතනදී ඔයාලට කෝන් ෆ්ලවර් භාවිතා කරන්නත් පුළුවන්. අපිට සාමාන්‍යයෙන් කෝන් ෆ්ලවර් හොයාගන්න අමාරු හින්දා තමයි මෙතනදී අපි හාල් පිටි සහ තිරිඟු පිටි මෙතෙන්ට දාගන්නේ. හරිද අපි මේ වගේ තාච්චියක් ලිපේ තියලා තෙල් ටික හොඳට රත් වෙන්න දාලා අපි මෙතනදී චිකන් ටික ටික දාගන්න ගම මේ විදිහට බෙද ගන්නයි තියෙන්නේ. හොඳ ගෝල්ඩන් කලර් එකක් එනකන් විනාඩි 5ක් වගේ මේ තියෙන්නේ. හොඳ කලර් එකක් එනවා. හොඳ ක්‍රිස්පි ගතියක් එනවා අපේ චිකන් එකට. ඔයාලා මේ සේරම එකපාර දාගන්න යන්න එපා. ඔයාලා ටික ටික බැච් දාගන්න ගම ඔයාලා චිකන් ටික බෙද ගන්න. මේ තියෙන අපේ බෙදගත්ත චිකන් ටික ඔයාලට පේනවා හොඳ කලර් එකක් වගේම ක්‍රිස්පි ගතියක් ඇවිල්ලා තියෙනවා. හරිද අපි මේ වගේ තාච්චියක් ලිපේ තියලා අපි කලින් චිකන් බෙදගත්ත තෙල් වලින් මේ සැඳි දෙකක් දාගන්නවා. ඒ චිකන් බෙදගත්ත තෙල් වල දැන් හොඳට අපේ ස්පයිසස් ටික තියෙන හින්දා හොඳ රසක් තියෙනවා මේකට. ඒ තෙල් ටික රත් වුණාට පස්සේ මම මෙතනදී සුදුරුණු 3ක් චොප් කරගෙන දාගෙන තියෙනවා. මේක සාමාන්‍ය මදගින්දරේ කරගන්න. අපේ සුදුරුණු ටික කර වෙන්න දෙන්න එපා සාමාන්‍ය මදගින්දරේ. ඒ ටික තප්පර 10ක් 15ක් වගේ බෙදුනට පස්සේ මම මෙතනදී කරපිංච අයිති දෙකක කොළ දාගෙන තියෙනවා. මම මෙතනදී අමුමිරිස් කරල් 4ක් මැදින් පළලා ඒක හතරට පළලා මෙතනදී දාගන්නවා. ඔයාලා මේ ටික දාගෙන සාමාන්‍යයෙන් තප්පර 30ක් වගේ මේක හොඳට කලවම් කරගන්න. එතකොට ඔයාලට මෙතනදී හොඳ සුවඳක් එනවා. ඒක තමයි අපිට ඕන පදම. ඔයාලට ඒ සුවඳ එද්දි ඔයාලගේ චිකන් ටික මේකට දාගන්න පුළුවන්. චිකන් ටිකක් දාලා මේක ඔයාලා හොඳට කලවම් කරගන්න. ඔයාලට මෙතනදී තවත් සැරට අවශ්‍යයි නම් ඔයාලා බයිට් එකකට වගේ ගන්නවා නම් ඔයාලට මෙතනදී කෑලි මිරිස් ටිකක් භාවිතා කරන්න පුළුවන්. මේක ඔයාලා හොඳට කලවම් කරගෙන විනාඩියක් දෙකක් මේක හොඳට කලවම් කරගෙන ඔයාලා උයා ගන්නයි තියෙන්නේ. මෙතනදී ගින්දර වැඩි කරගන්න යන්න එපා. හරිද අපි අපගේ chicken 65 එක සාදාගෙන අවසන්. මම මෙතනදී garnish එකට lime වගේම onion rings අරන් තියෙනවා. ඔයාලට මේක ඔතෙන්ටික් ගතිය ගන්න අවශ්‍යයි නම් අපි කලින් marinate එක හදාගන්න වෙලාව ඔයාලට රතු කලරින් ටිකක් chicken එකට දාගන්න පුළුවන්. ඔයාලා තවදුරටත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන පොන්චි එල්ලීමත් කරන ගම එහෙනම් ඔයාලා හමු වුණතුරු ඔයාලට සුබ දවසක්